ආදරය කියන දේ තමයි මේ ලෝකේ තියෙන පුදුමාකාරම බලවේගය. ඒ ආදරේ හිඩස් තිබුණොත් අපේ ජීවිතවල අපි කරන ගනුදෙනුවන් ගොඩාක් වෙලාවට නතර වෙන්නේ අපිට ඕන තැන්වල නෙවෙයි. ප්‍රේමාන්තිනි බලන්න අද දේව වචනය තුල ස්වාමීන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ලා අහද්දී ශ්‍රේෂ්ඨතම ආඥාව මොකක්ද කියලා උන්වහන්සේ බොහොම ලස්සන උත්තරයක් දෙනවා. මිනිස්සුන්ට නීති රීති ගොඩාක් තිබිච්ච වටපිටාවක මෙයාට දැනගන්නට ඕන වුණා ඇත්තටම මේ නීති වලින් වඩා වැදගත්ම වටිනම බරපතලම නීතිය මොකක්ද කියලා. ස්වාමීන් වහන්සේ නීති රීති ඔක්කොම එක තැනකට අරගෙන උන්වහන්සේ කියනවා මේ හැම දෙයකටම වඩා වැදගත් ආදරය කියන දේ. නීති රීති හැම එකක්ම එකිනෙකට ඇඳ බැඳ තබා ගන්න ආදරය කියන මේ ලස්සන බලවේගය. දෙවියන්ට ආදරය කරන්නත් ඕන, අපි මිනිස්සුන්ට ආදරය කරන්නත් ඕන. ස්වාමීන් වහන්සේගේ ආඥාව මෙන්න මේකයි. හැබැයි අපි දෙවියන්ටයි මිනිස්සුන්ටයි කරන ආදරය තුල හිඩස් තියෙන්න බෑ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියන්නේ නුඹේ මුළු බුද්ධියෙන්ද වීරයෙන්ද නුඹේ මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට විතරක් නෙමෙයි මිනිසුන්ට ආදරය කරන්න ඕන කියලා. මේක අපි කියන තරම් ලේසි කටයුත්තක් නෙවෙයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ අපිට මතක් කරන්නේ ඒ කරන ආදරය 100%ක්ම විය යුතුයි. ඒකේ 99%ක් එහෙම නැත්නම් 90%ක් 80%ක් ඒ ආදරය අඩු වෙන්න බෑ කිසිම විදියකට. ප්‍රේමාන්තේනි ආදරය අඩු වෙන තැන මතභේද ගැටුම් ප්‍රශ්න, ආදරය අඩු වෙන තැන අවිශ්වාසය, ඊර්ෂ්‍යාව, තරහව, ආදරය අඩු වෙන තැන විරසකය, අසමගිය, මේ වගේ නපුරාගේ ආසාවන් අපේ වටපිටාවන් තුළ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ඒ කියන ආදරය දෙවියන්ට වගේම දෙවියන් වහන්සේව දකින, දෙවියන් වහන්සේව අපි අඳුන ගන්න මිනිස්සුන්ටත් ඒ විදියටම සිද්ධ විය යුතුයි. ඔබට මට පෙනෙන අසල්වැසියන්ට ආදරය නොකර නොපෙනෙන දෙවි කෙනෙක්ට ආදරය කරන්න බෑ. ඒ දේව වචනේත් කියනවා. ස්වාමීන් වහන්සේ නිසා අපිට අද ආරාධනා කරන්නේ උන්වහන්සේ අපිට ආදරය කරා වගේ අපිත් එකිනෙක කෙනාට ආදරය කළ යුතුයි කියලා. ඒ ආදරය කොන්දේසි විරහිත. ඒ ආදරය කිසිම හේතුවක් නිසා අඩු නොවෙන, කිසිම හේතුවක් නිසා වෙනස් නොවෙන දරාගත හැකි ලස්සන ආදරයක් විය යුතුයි. ස්වාමීන් වහන්සේ අද අපිට මතක් කරනවා එහෙම ආදරයක් නොකර අපි කටින් කියන වචන, අපි මිනිස්සුන්ට පේන කරන දේවල් වලින් දෙවියන්ටවත් මිනිස්සුන්ටවත් සම්බන්ධකම් කියන්න බෑ. ඒ නිසා හිඩස් නැති ආදරයක් අපේ ජීවිතේ හොයන්න පටන් ගමු. හිඩස් නැති ආදරයකින් ජීවිතේ දෙවියන්ටත් මිනිස්සුන්ටත් ලං වෙන්නට උත්සාහ කරමු. ජේසු පිහිටයි. ජේසුනි ඔබේ ආදරේ සෑමදා නොසැලී දියේ, ඔබේ ආදරේ මහ මෙරක් වගේ. ජේසුනි ඔබේ ආදරේ සෑමදා නොසැලී දියේ, ඔබේ ආදරේ මහ මෙරක් වගේ. සිතාගන්නත් බෑ, අදහාගන්නත් බෑ, ඇයි ඔබ මට මෙතරම් ආදරේ. හැකිදෝ මවකට තම කිරි දරුවා අමතක කරන්නට ඇගේ අත දරුවා. එසේ කලත්
නම් කිසිදා අමතක කරන්නේ නෑ ඔබ මා දරුවා හැකිදෝ මවකට තම කිරි දරුවා අමතක කරන්නට ඇගේ අත දරුවා එසේ කරන්නේ ඔබ නම් කිසිදා අමතක කරන්නේ නෑ මා ඔබේ දරුවා ජේසුනී ඔබේ ආදරේ සෑමදා නොසැලී තියේ ඔබේ ආදරේ මහ මෙරක් වගේ ජේසුනී ඔබේ ආදරේ සෑමදා නොසැලී තියේ ඔබේ ආදරේ මහ මෙරක් වගේ සිතාගන්නත් බෑ අදහාගන්නත් බෑ ඇයි ඔබ මට මෙතරම්